දවසට සෙල්ස් 9යි. අද වෙද්දි බිලියන් ඩොලර්ස් කම්පැනි එකක්. සමහර අය කියනවා ඒ පුද්ගලයන්ට මේ ඩ්‍රින්ක් එක නැතුව කෑමක්වත් කන්න බැයිද. ඒ තරමට බ්‍රෑන්ඩ් එක මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා. ඔව්. ඔයා හිතන බ්‍රෑන්ඩ් එක. නමින් කොකාකෝලා. අද වීඩියෝෙන් කතා කරන්නේ ඔයා බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් දැනටමත් බිස්නස් එකක් කරගෙන යන කෙනෙක් නම් කොකාකෝලා කියන බ්‍රෑන්ඩ් එක කොහොමද බිල්ඩ් උනේ? ඒකේ ස්ට්‍රැටජි කොහොමද ඔයාගේ බිස්නස් එකට ඇප්ලයි කරන්නේ? මේ සම්බන්ධව අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරගන්න, ෆලෝ එකක් දාලා, ලයික් එකක් දාලා අද කන්ටෙන්ට් එකට සෙට් කරන්න. 1886 වර්ෂයේ ජෝන් පෙන්බර්ටන් කියන පුද්ගලයා ඩ්‍රින්ක් එකක් නිෂ්පාදනය කරනවා ඔහුගෙම කියලා බ්‍රෑන්ඩ් එකක් යටතේ. මොහු අතන ඩ්‍රින්ක් එක මොහු ප්‍රොඩක්ට් එක සෙල් කරන්න පාවිච්චි කරන්න ඒ දවස්වල හැටියට තිබ්බ සාමාන්‍ය ෆාමසි එක. ඒ කියන්නේ සාමාන්‍ය ෆාමසි එක තමයි මෙයාගේ මෙන්න මේ කොකාකෝලා කියන බ්‍රෑන්ඩ් එක සෙල් කරන්න පටන් අරගෙන තියෙන්නේ. අවාසනාවන්ත කාරණාව තමයි මොහු සෙල් කරන මෙන්න මේ ප්‍රොඩක්ට් එක ෆාමසියක් තුලින් සෙල් කරත් මිනිස්සු අතරට මේක ගිහින් තියෙන ඉතාම අල්ප ප්‍රමාණයක්. ඒ කියන්නේ අවාසනාවන්තම කාරණය තමයි දවසට සේල්ස් 9ක් වගේ අඩුම ප්‍රමාණයක් තමයි මොහුගේ ඩ්‍රින්ක් එකට හම්බෙලා තියෙන්නේ. දවසට කස්ටමර්ස්ලා 9 දෙනෙක් වෙච්ච බ්‍රෑන්ඩ් එක කොහොමද එතකොට මේ බිලියන් ඩොලර්ස් කම්පැනි එකක් වුනේ? දැන් ඒ ටොපික් එක කතා කරමු. ජෝන් කල්පනා කරනවා මෙහෙමනම් මගේ බ්‍රෑන්ඩ් එක මගේ ඩ්‍රින්ක් එක මිනිස්සු අතරට අරන් ගිහලා හරියන්නේ නැහැ. මම වෙනස් දෙයක් සහ අලුත් දෙයක් කරා. මොකක්ද කරේ? එයා හිතන විදිහ වෙනස් කරා. මිනිස්සු හිතන විදියට එහෙම නැත්නම් මිනිස්සුන්ට අවශ්‍ය දේ එයා දුන්නා. ඒ කියන්නේ එයාට අවශ්‍ය දේ නෙවෙයි එයා කරේ. එයා මිනිස්සුන්ට අවශ්‍ය දේ එයා දෙන්න පටන් ගත්තා. මොකද්ද කරේ? ඒ තමයි ඩ්‍රින්ක් එක විතරක් නෙමෙයි සෙල් කරේ, මිනිස්සුන්ට පර්ෆෙක්ට් දෙයක් දුන්නා. මොකද්ද මෙයා මේ සෙල් කරපු පර්ෆෙක්ට් දේ? ජෝන් මොකද්ද කරේ? ජෝන් ඩ්‍රින්ක් එක විතරක් සෙල් කරන එක වෙනුවට එයා මිනිස්සුන්ට එහෙම නැත්නම් කස්ටමර්ස්ලාට ෆ්‍රෙන්ඩ්ෂිප් එක, හැපිනස් එක, එහෙම නැත්නම් ෆැමිලි එක සහ ඉමෝෂනල්ස් මෙන්න මේ හැමදේම එකතු කරලා ලස්සන ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්න ගත්තා. ඒ විතර නෙමෙයි. මෙයා තවත් දෙයක් කරා. ඒ තමයි බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරනවා නම් අනිවාර්යයෙන් මිනිස්සුන්ගේ මයින්ඩ් එක ඇචීව් කරන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ මනස අල්ලගෙන තමයි බ්‍රෑන්ඩ් එක බිල්ඩ් කරන්න ඕනේ කියන මතය හිටියා. ඒ කියන්නේ සරලවම කියනවා නම් අපි මිනිස්සුන්ට ප්‍රොඩක්ට් එකක් සෙල් කරනවා නම් ඒක නමක් විතරක් වෙන්න බෑ කියන මතේ මෙයා හිටියා. ඒ කියන්නේ මනුස්සෙක් ලෝගෝ එක දැක්කම මේ තමයි මේ ප්‍රොඩක්ට් එක කියන එක මිනිස්සුන්ගේ ඔළුවට යන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු නම දැක්කත් මිනිස්සුන්ගේ ඔළුවට ලෝගෝ එක යන්න ඕනේ කියන මතේ ජෝන් හිටියා. මොකද කරේ? මිනිස්සුන්ගේ ඇහැ ගැටෙන විදිහට කොකාකෝලා කියන ප්‍රොඩක්ට් එකට අවශ්‍ය බ්‍රෑන්ඩ් එක සහ නේම් එක බිල්ඩ් කරා. මෙන්න මේ හැමදේමත් එක්කම කොකාකෝලා කියන්නේ නිකන් ඩ්‍රින්ක් එකක් නෙමෙයි. මිනිස්සුන්ට කාලයක් යද්දී ෆීලින් එකක් දෙන, එහෙම නැත්නම් නවත්තම අත්දැකීමක් දෙන ඩ්‍රින්ක් එකක් කරන්න කොකාකෝලා පත් වුණා. ඒ විතරයි නෙමෙයි සමහර අය කියනවා යාලට කෑම එක ගන්න නම් අනිවාර්යයෙන්ම කොකාකෝලා කියන ඩ්‍රින්ක් එක තියෙන්න ඕන. අන්න ඒ තැනට ජෝන් කොකාකෝලා කියන බ්‍රෑන්ඩ් එක ගෙනාවා. ජෝන්ට මොනවද ආපු අභියෝග? හෝ බිස්නස් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම කවුද ඉන්නේ? අනිවාර්යෙන් ඔයාලට තරඟ කරන්න පාර්ශවයක් අනිත් පැත්තෙන් එන්න ඕනේ. එහෙම නැත්නම් ඒක බිස්නස් එකක් වෙන්නේ නැහැ. ප්‍රතිවාදයක් විදියට කාලයක් යද්දී පෙප්සි කියන බ්‍රෑන්ඩ් එක ආවා කොකාකෝලාත් එක්ක තරඟ කරන්න. මිනිස්සු මොකද කිව්වේ? කොකාකෝලා වල කාලේ ඉවරයි. දැන් ඔන්න අලුත් ඩ්‍රින්ක් එකක් ඇවිල්ලා තියෙනවා පෙප්සි කියලා. ජෝන් මොකද කරේ? පෙප්සි එනවත් එක්කම එයාගේ ව්‍යාපාරය නැවැත්තුවේ නැහැ. එයා කරේ මොකද? මිනිස්සුන්ගේ මයින්ඩ් එකට තව අලුත් දේවල් දුන්නා. කොකාකෝලා කියන බ්‍රෑන්ඩ් එකට අදාළ වෙනම ඩිසයින් එකක් බිල්ඩ් කරා. ඔයාලම කල්පනා කරලා බලන්න කොකාකෝලා බ්‍රෑන්ඩ් එකේ බෝතලයක් සහ වෙන බ්‍රෑන්ඩ් එක බෝතලයක් වහලට දුන්නොත් එහෙම S2 වහගෙන වුණත් ඔයාලට කොකාකෝලා කියන බෝතලේ හොයාගන්න පුළුවන් විදියට එයාගේ ඩිසයින් එක සහ එයාගේ මාකටිං එක ලස්සනට කරා. ඉතින් පෙප්සි නෙමෙයි මොන බ්‍රෑන්ඩ් එක ආවත් අද වෙද්දි ඔයාම කල්පනා කරලා බලන්න ඔයා කඩේකට ගිහිල්ලා එහෙම නැත්නම් ඔයා මොකක් හරි කෑමක් කන්න ගිහිල්ලා ඔයා වැඩිපුරම අහන බ්‍රෑන්ඩ් එක මොකද්ද? කොකාකෝලා එකක් ගන්න දිනනවා. මෙන්න මේක අහන තැනට එයාගේ ප්‍රොඩක්ට් එක ගෙනාවා. සාමාන්‍ය බිස්නස් එකක් කරන කෙනෙක්ට මොකද්ද මේකෙන් ගන්න තියෙන්නේ? ඔයා බිස්නස් එකක් ස්ටාර්ට් කරද්දිම ඔයාට සේල්ස් මහ ලොකු විදියට හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාට සේල්ස් ගලාගෙන එන්නේ නැහැ. ඔයා බිස්නස් එකක් කරන්න හිතා ඉන්න කෙනෙක් නම් ඒක හිතන එක නවත්තලා අදම බ්‍රෑන්ඩ් එක බිල්ඩ් කරන්න ගන්න. එහෙම නැත්නම් ඔයාගේ බ්‍රෑන්ඩ් එකට තරඟකාරී විදියට තව බ්‍රෑන්ඩ්ස් ආවත් ඔයාගේ බ්‍රෑන්ඩ් එක නවත්තන්න එපා. මොකද මිනිස්සුන්ට ක්‍රියේටිව් දෙයක් දෙන්න.
ඒ බ්‍රෑන්් එක නොකරන මිනිස්සුන්ට මතක හිටින දෙයක් දුන්නොත් එහෙම අනිවාරෙන් ඔයාගේ බ්‍රෑන්් එකත් දවසක කොකාකෝලා වගේ මිනිස්සුන්ගේ ඔල්ලුවට එනවා බ්‍රෑන්් එක නම ලෝග එක දැක්ක තම ඉතින් බිස්නසය පටන්ගන්න නොවාට මහිතන ලොකු වැලිුව එකක් තියෙන කටෙන් එකක් වුණා කියලා මේ වගේ වැඩියබල් කටෙන් බලන්ට අපිය සස්ක්‍රයිබ් කරන්නට ඉතින් ලයිකයක් දාන්න කමෙන්ට් දාන්නට තමත් මේ වගේම වැලියබල් කටෙන් එක කම්බෙමු අදර අපි සමුගන්නවා හැමෝටම සුබම සුබ දක්සා